අපි ආරාධනා කරන අපේ නායක මහතුරු නේද? සියලු දෙනාට පුරාණ උපකරණ ගන්න හැකි ජීවිත දෙකක් නේද? ඒක නේද? එතකොටම ආය වගේ අපේ දේවාලය අපේ දේව ගතිකම් කරන්න ආවෝ නේද? ඒ සත්‍යයේත් මන් නේද? වයස වගේ නෙවෙයි නේද? බලාගෙන ඉන්නේ. ඔව් එතුමා පැත්ත කියලා බලාගෙන ඉන්නේ. ඉතින් එතුමාට අපේ නායක සභාවේ සියලු දෙනාටම නේද? මුලින්ම කතරගම දේවරාජන් වහන්සේගේ නාමයෙන් පුදපන්න පොකුවාර දෙලා නේද? කතරගම දේවරාජන් වහන්සේගේ පීඩ ආරක්ෂාව ලැබෙන්න ඉන්නා උදේට දරානවත් පුරවෘතුමා තමන්ගේ තියෙන බාරහාර නිදහස් වෙන්න නේද? ඒ වගේම කතරගම දෙවියන් රාජ්‍යනාගේ පීඩ ආරක්ෂා ප්‍රාර්ථනා කරගෙන ආලබන්දම් පූජා පිළිවෙලේ දුරුබන්දු දීලා නේද? ඒ කියන්නා උසෙත් කියමමනේ සසාන්තිය ලබා ගන්න. තවගේ පූජා බරක් වෙනවා. ඒ වගේම අපි දිනාත්මයේ දුරිය කළා. ඒ ආලබන්දම් පූජා ඉස්තිර කරන්න බාර දෙනවා. අපේ නායක මහතුරුයි අප්පාස්ලා ඉදිරියට එන්න. නායක මහතුරු පොඩ්ඩක් එන්න මෙතන. Era
උතුම් සතරගම දෙවියන්ගේ නාමයෙන් මේ කාර්යක්‍රම සඳහාව ඊතවන අවස්ථාවේදී හේතුනාම ඉන්නතැන් නැගිටලා සතරගම දෙවියන්ගේ දීකාන අසව අපට ලැබේවා. නම අපගේ ජීවිතය කටයුතු දුරුවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන සාදු කියලා කටයුතු දියුණුවට පත් වේවා. අධ්‍යාපන කටයුතු ධර්මයේ ඉරක්කම් වේලෙන්දා පුරුදම්මා දියුණු වේවා. ඒවත් වටාංග රෝග නවුනක් යාදී සිදුවන කාර්යය අස්වා ගතවා හෝවා වුන් දෝ අඩේලියා දෝසාන්න කරවල එතනදීනම් ජපදෝ මුනාරකේ සකල ජපද නාමයට වන්නාව අත්‍යාධුනික නවසංඛ්‍යාත රෝගද නවාතික නවසංඛ්‍යාත ව්‍යාධික සාරණෝත්තර පෞත්‍රුපරියුත ජම්ම රසත්‍රාදී සකලාන්තර සමෝපෝදයන් දුරුලින් භූතපරණ කරුණම දෙයයන්ගේ නාමයෙන් උතුම් ගමට රටට දැයට සුත ඡාන්ත කරන රතකප දෙයයන්ගේ පීඨ ආරසාව මේ ස්ථානයට මේ ගම්වාසී මා සිල් දිනාට ලැබේවා කියලා ප්‍රාර්ථනා පෙරදරිගෙන සාදු කියලා සාදුනාදයක් පවත්වනවා.
පිටිනවා. ඔයා පිටිනවද? ලයිසන් නැතුව ගහන්න එපා. ඈ නෑ ලයිසන් අරගෙන ගහන්න. ඔහෙට ලයිසන් තියෙනවද? නෑ කලබලේ අරගෙන ගහන්න. ආ නෙවේ. අරගෙන අයියෝ ඔහෙ කැමති නැද්ද පොඩ්ඩක් අහන්න? ඔය ගහගෙන යනවා වෙන කට්ටිය. ආ අයියා ගහන්න. ඔය මොකද? ඔය පතරවල වල නෑ වලිප්පු හැදලා මේ අනිවාර්යයෙන්ම හැදලා. මේක වැදුවේ නැද්ද? අපි සත්‍ය වලට අපි බොරු සත්‍යයට අපි මේ රමේව වෙන්නේ නැහැ. ඔයා නම් ඒ මොකද සත්‍ය? ඔයගොල්ලෝ පහක් ඇයි? ඇයි මොකද? ආයි දෙක හයයි. කොහෙද කරගත්තේ? අපි දෙකයි අපි ගල්වල ඉස්කෝලේ ගියා. අර බේන අම්ද බරු කෑලි ටික. මෙයාගේ ජේප් එකක් දාලා හොරෙන් ගත්තා මෙයාට නොකෑගන්න. මොකද කියලා මට මේ ඉස්කෝලේ පිටිපස්ස දෙකයි වෙලයි. මෙයාට තේරෙන්න ගත්තා නම් ඒව අපිට ඉන්න වෙන්නේ නෑ. නේ කනේ. ඔය මොකද බතලෝ? හොඳ නැද්ද මෙයාව? ලෝ බරු කෑලි. මෙයාව කසාදේ වදින්න හදන්නේ උදේටම. ලෝ මායි පොන්සේවා. ගැලපෙන්නේ නැද්ද? මෙයා කියනවා මොකද කියන්නේ? මේ ඔයාගේ ආටි මරක් පොඩක් දෙන්නලු ගහන්න. දෙන්න ඔයා ගහනකොට එයාට චූන් දෙන්නේ. එයාට දැසගන්නේ. සෝම් පණි. ඔය දෙක රෝස්. ඇයි? ඉතින් එයාට මොකුත් නැති යාළුවා. නෑ මෙයා කිව්වා මඤ්ඤොක්ක ගෙනාවා කියලා. කම්බල තමයි ගන්න වෙන්නේ. එයා කිච්චල ගන්න හැදුවේ. මොකද නෑ බඩේ අමාරු හැදේ. නෑ මෙයාව හොඳ නැද්ද? ඔයාට හොඳ නම් අපිට මොකෝ? ඔයා කැමතිද? එයා කියන ඔයා එනකන් බලන් ඉතින් අල්ලන්න. උදුර මෙහෙල්ලක් මෙයා ගහන්න ඔයාලා. ඈ මීට වැඩි උතන කිදියා ගිය පාර. මේ හැරේ මිටි වෙලාදී. දුවලම. දුවලා. ඔව් අල්ලලා වැඩි වෙලා. එක්කවට ගෙවුනානේ. ඌරට මාදානේ මෙයාත් දාන්නේ. ඔව්. දාගෙන පාටම් පයිප්ම ගාටා කිව්වා. අන්න යනවා. හොරෙන් ගෙදෙන් කරලා යනවා. ඒ මෙයාට පුදුම නම වෙනවා වගේ කෑයිලා නැහැ. කොහොමද තුඹක්? ඒ කරකවන්නේ. කරකෙලෙනා. අත කන්න දාපුවම ඔයා කරකවන. අත කන්න දාලම කරකවන. මොකද? ඊළඟ. අතේ දාගත්තේ නැද්ද? දැන් ඒව නැහැලු. අද මේනවා වයිදේ. ඕයි. මොකද කියන්නේ? ඔයා ගමට මාල්ල නැහැ තමයි වෙඩි ලං කරගන්නේ. ඒ මොකද නිකියද ගන්න? ඒ පෙත්ත අල්ලන්න එපා. ඒක ජීවිත පැත්තේ ආසරෙන් හොඳ නිකියක් හොයාගන්න. හොඳ නිකියක්. ඔයා ඔක්කොම තල්ල හදාගන්න පුළුවන්. ඔබ දාන්න ඕනේ වැල්ඩි ෂොප් එකට. මෙන්න තලන්න එපා. මට්ටම් මොකද? හොඳයි කස්තිය නම් බොහොම හොඳයි. අනේ අම්මෝ මොකද? යාර මේ තරම් අමාරු වෙන්නේ එයා ඔය කරන වැඩවලට යාර අමාරු වෙන කරකෝල ගන්න එපා. ඕම ගහන්න. නෑ මම දන්නේ මෙයාට කතා කරන්න ඕනලු. එයාට දැස ගන්න ඕනේ නැද්ද? මෙයාට කතා කරලා දැන් අවුරුදු 10ක් විතර වෙනවලු. ඔව්. එයාට කතා කරනවා. මෙයාට කතා කරන්න වැඩක් නෑ. වැඩක් නෑ. කතා කරන්නේ දිනාපු එක්කෙනා කතා කරන්නේ නෑ. පොට මොඩල් ළඟ පිටක්. මොකක්? පොට මොඩල් ළඟ පිටක්. ළඟ පිටක් පුරාට වැඩක් නෑ. මෙයා කතා කරන්න හැල්ලුවා දෙනවා. ගොළු භාෂාවේ. පොඩි භාෂාවේ. ඒක උඩ හොදන්න අපේ බද්ද. ඔය බණ්ඩ. දැන් පොඩල් ඔය මොකද නම් කරන්නේ? ඔයා ඇත්තලා ඉන්න බලන්න ගහේනවා. ගහේනවා. දීපීත වැඩි කමට. චූන් වෙලා වැඩි. මෙයා චූන් වෙලා තමයි ඉන්නේ. මට පේනවා. ඔයා තමයි ආ චූන් කරන්නේ. නෑ. තාම පොඩ්ඩේ මාර වැඩේ වෙන්නේ. ඇයි ඒ? මේක කටයි දෙකම මාර්ගය මෙයාගේ කටට. ඒ කටේ නෙවෙයි අර පල්ලෙහා තියෙන කට. මොකද කිව්වේ?
Banyak kemudian. Hampir. Hey. Oh, tapi kasih ya. Hari mau dari mana ambo, putu apa dari? Aduh, nasi. Udah putih masuk kalau pakai taman ya, Ge. Bataran aku. Batal dia lah. Banyak kok bataran dah. Ya, batal kan dengan tim eh. Oi, wajah bataran dah. Banyak kan itu saya. Ewe, amo छोटे. Malan ko miyagi alil. Kita mau dah. Kali sama Miyagi alil natuk. Oh. Make badawa dinok. Miya mage passe ගෙන කොට miyagi badawa dinok mage. මොනවද ළඟ පිටක්? Miyagi හිතේ මට බර ලෙඩේ කියලා. ඒ මොකද වෙන්නේ? ඈ පුතේ. මොනවද? මට අර ලෙඩේ තිබ්බනේ. සත්සත්යි. ආහා. ඔයා දන්නව නේද එහෙනම්? දන්නවා. අම්මෝ. ඒ නෙනේ ඉන්නද අල්ලන්නේ? ඒක තමයි ආවට වැඩි හොඳයි මියා නාවනම්. උත්තරත් ගහන්න අල්ලලා ඔහොම කියන්නේ එපා ගසගෙන. ඈ පුරාසේ. ගසගෙන ඔහොම කියන්න එපා. ඇයි පුතේ අපි ගහමු ගහිල්ල හොඳ නැද්ද? ඒකනේ හරි හොඳයි. අයියා කොහොමද මගේ ගහිල්ල? නියමයි. ඇයි උන්නේ බලන්න. නියමයි. ඔයාට ආස හිතුනේ? ආසයි. යාට තවත් ගසගන්න ඕනේ. ඒ පුතේ. මාර කතාවක් මෙයා කියන්නේ. මම යන ගමන් අපේ ගෙදර යන්න. අම්මට ඉනේ ඒකේ ගහ. රැට ඒකේ ගස ගන්න. ගහනවා කලේ. අම්මෝ. පුතේ බලහන් මෙයාගේ හැටේ. ඔව්. එන්නේ ගන්න එපා කලින් වෙලාවකදී. ඇයි ඒක බලන්න. ඇයි? මෙයා ටිකක් ලැජ්ජයි. යට තියෙන්නේ නුනේ. මෙයා කියන අපේ ගෙදර එක්කන ඇවිල්ලා ඉන්නේ. නැත්තම් මෙයා නටනවා පුතේ. බලහන් කකුල් දෙකට නටලා. ඕනේ නා. ඔය ඔයාව සුද්ධ කරයි ඔය කට්ටිය. අම්මා උරාසේ. මෙයා කාවට වැඩි හොඳයි නාවනම්. අයියෝ ඇයි එහෙම කියන්නේ? ඇයි යන්නේ? ඈ ඔයාට දුක හිතුණාද? ඔයා උත්තර ගස්සගෙන නැහැ එහෙම කියන්නේ. මෙයා ඇල්ලුවා උරාසෙන් ඔබට. ඒකනේ එහෙම කියන්නේ. ගහන්න ආසයියේ. ඒකනේ ඕගොල්ලෝ හරි කතායි ගස්සගෙන කරලා පස්සේ ගැට ආගලාන්න එපා. ඇයි ලැජ්ජයි හිරිකිතයි. හරියම දාගන්න. එහෙමනේ මේ උරාසේ. ඒ පන්දහම වලට එනකොට ඉතින් එහෙන් දුම්මල ගහගෙන මේ නුඹල ගහගෙන පන්දහ කරකෝගෙන දුබාගෙන ඉනි කියලා කරගෙන ඉන්න ඕන උරාසේ. ඔව් ඔව් එතකොට තමයි උරාසේ යක්ෂ සිනියගේ සන්තෝෂ වෙන්නේ. අන්න හරි. යක්ෂතුමා මෙහෙමයි. ඔව් මෙන්න මේ ගම්කොරට වල වැඩි වෙලදී තියෙන දෝසාන්තකාරක ඇත්තේ නම් ඇත්තේ සේනම් ගෝරි මුතේ වාක්‍ය ප්‍රාර්ථනා කරලා ඔව් දුම්මල ගහලා එහෙමයි. යකුන් ඇක්සිඩන්ට් දුරු කරලා තියෙන්නේ. ඔව් ඉතින් කුරුණාසේ මෙන්න මෙහෙමයි. ඔව් මෙන්න මේ යා කොහොම සාක්ෂි කරගෙන යනකොට මොකද මෙන්න මේ පන්දම් පෙළ පාලිය කරනකොට එහෙමයි. මෙන්න මේ වගේ කොහොම දක්ෂ විදිහට අල්ලන්න මේගොල්ලෝ ඉන්න ඕන. ඔව් ඔව් ඔයා අල්ලනවා වැඩි. අත යන්නේ මුට්ටියකේ. බලාගෙන ඕම අල්ලන්න එපා. ඔව් අල්ලනකොට ගහන්න ආසයි. අල්ලන්න එපා. ඔයා ගහන්න ආස නැද්ද? වැඩි අල්ලන්න එපා නඩුව වරදී. ඔව්. එහෙමනේ ගුරුතුමා. හේ. මෙන්න මේ පන්දම් පෙළ පාලිය කරගෙන යන්න. අපේ දුම්මල අල්ලන්න ආපෝ. ඔව් පස් දෙනාට සායට ආවා. සායට ආවේ. සාය ඔව්. සාය දැන් සාය පෙන්නද අයියේ සායට ආවේ. නෑනේ මෙයා රේන්දට ආවේ. රේන්දරයක් ආවම තමයි මම ගහන්නේ. ඒක තමයි. සාය දැක්කම කොහොමද? සාය මොකද රේන්දේ මොකද? මේ සායට ආවු. හතර දෙනාට ඔව්. යකුණක්ෂණයන්ගේ නාම සීනහාමයට ඔව්. වැඩි තියෙන දෝසාකාරක ඇත්තේ නම් ගෝලී මුද වේවා. පූතේ වාක්‍ය ප්‍රාර්ථනා කරලා එහෙමයි. දුම්මල කීලා ගහලා ඔව්. ඉතිකුතුමා මෙහෙමයි වැදගත් ගම් ප්‍රදේශයක වැදගත් විදිහ කරන්නා වූ යාන් කොහොම සාන්තිය. සාන්තියක්. ඉතින් මේ වගේ විහිළුවක් කරගෙන ආයුතුමා මොකද? සභාවේ සිටිනා වූ සියලු දෙනාගේම මිහිරුවෙන් මොකද වෙන්නේ? ලේදාසු පිරිසිදු වෙනවා. ඉතින් ඔව්. ලේදාසු පිරිසිදු කුතුමා ඔව්. යකුණක්ෂණයන්ගේ නාම සීනහාමයට ඉතින් තියෙනා වූ දෝසාන්කාර දුරු වෙනවා. ගෝලී මුද වෙනවා. ඉතින් කුතුමා මෙහෙමයි මේ පස් දෙනාට ඉතින් ලබන වසරේ ඔව් අපිට අල්ලන්න ලැබේවා. නේද? ආ ඒක තල්ලනවා නේ. එකනක් ලව් කරනවා. ඒක තමයි. ඒකමද ඔයා ඩික්සියා? ආත්මේ තමයි ඔයගොල්ලෝ අහුවෙන්නේ. ඔය ඩික්සියාවද? අදත් ඉරියාවට පොඩ ගෑනේ. ඒක තමයි. ඉතින් කුතුමා දීර්ඝ සම්පත්ති ඒවා ප්‍රාර්ථනා කරලා හොඳයි. දුම්මල කීලා ගහලා හොඳයි. මේගොල්ලෝ පිටමන් කරන්නයි තියෙන්නේ.
ආයිබෝන් වෙන්න නෑ කුතුමා. මොකද ඒ හැන්දෑ සමයේ කුතුමා. හැන්දෑ සමයේ කවුද එන්නේ හැන්දෑද නැත්තම්. නැන්දා නම් සමයම දෙන්නේ නැහැ දැන් කාමයන්වලු ගෙදර නැන්දා දැන් සමයයි යන්නේ මේ ගන්න නැක්කම් බලන්නේ නැත්නම් හන්දියේ ඉන්න නැවවාගේද. නැවවාගේ බයිසිකලෙන් යන්නේ නැන්දා ළඟයි යන්නේ පෙට්‍රෝල් ගන්නලු දැන් එනවා හෙන්නේ ළඟට එනකම්. ඔව් වදිනකන් දන්නේ ඔව් ජාතරේට ගෙවුවා ගියා. ඕ හැන්දෑ සමයේ ඒ හැන්දෑ සමයේ කුතුමා. ඔව් ඒ අපු පංච දානකොට. ඒ බෙර දාන්නේද මම නම් අර කැරොත් ගහන්න. මට වැඩේ කැමති නැද්ද? නෑ හැන්දෑ සමයේ යකුණක් සනියන් පංච කොටාසයක් පංච කොටාසයක් ඉන්නවා. ඔව් ඒ රතිකාම. එකයි ඒ මිලිකාම. එකයි ඒ මුතුකාම. තුනයි ඒ වතුකාම. හතරයි ඔටි පොළු එකට අනාගෙන කෑම. තරම් ආවයි ඉලක් කෑම. ඉගා කෑම. පිටදිනේ ගැටුවා කෑම. ඔය මොනවද කෝ ඒ කෑම වැඩි වුණාද? ඔය කෑම කොටුවක් වෙලා ඔය කෑම හරියන්නේ හරියන්නේ නැද්ද? නෑ ඔය පන කෑම ඉල්ලන් කෑම හොටු කොට ඔය මොනවද ඒ බලේ ඒ වතුකා පරිකාවක් කෑම. යක්ෂ බණ්ඩ කොටාසෙන් රතිකාම බලිකාම පිළිකාම හන්තුකාම පිළිකාම කියනවා යකු යක්ෂයාගේ නාම. නාමස්ය නාමේද ඒ පොතේ සාරේ වතක් ඇතුවා. ඔව් ඒ හස්මාලා මොට්ටක් පිළිසාද විලක් වෙලියක් සමින් දෙන්නා වුණා. පංචම දේනාලාව ඒ නංකර බාර කර නිදි කර කරනවා නේ කුතුමා. ඔව් මේ ආදුර මන්දස්කන්ධේ කුතුමා. ඒ වැඩිමැද රෝගයක් දෝලාන කැටේ විනා. ගෝලින් බෝලව පිළිද උරින් දුත යවිද කුතුමා. ඔව් මේ ආසෝම සාධ්‍ය මෙතන ගහන කරගෙන යන්නේ කියේ. අන්නහරු
දැන් අක්කරේ විතරයි. දැන් එහෙම නෙවෙයි. දැන් ඕගොල්ලෝ දබල් ගහන්නේ නැහැ. ඔව්. නෑ දැන් දෙන්න ගහන්නේ. අනේ ඒකයි දානු බලන්න. ඉතින් දානවා. ඉතින් දානවා. තුන්දෙනාට ගහන්නේ. එන්න එක දාලා බලන්න පොඩි. ඔව්. ඔයා කියන්නේ. ඔව්. එහෙම නෙමෙයි. එහෙම ගිහලා හරියන්නේ නෑ. ඉතින් මොකක්ද දන්නවද? ඔව්. ඔයා අත්දෙකෙන් හයියෙන් ගහනවා. ඔව්. ඔව්. මම අත්දෙකෙන් හයියෙන් ඉන්දර කරකවනවා. ඉතින් තපාව කඩාරම් බලන් ඉන්නවා. මොකක්ද කරබලේනේ ජූඩේ. වෘතුමානනේ ආද වෙලා බොහොම ගිහිල්ලා තියන්නේ මේ සභාවේ ඉන්න සෑම සියලු දෙනාටම කියනවා අපගේ කප්පත්තිනි මහත්මලා 4 දෙනාට මේ ආගෝම සාන්තිය කරලා දෙන්නා වූ ඒ තාත්ම කරට සම්වාසී සෑම දෙනාටම රායක පොලිස් කතාවේ සියලු දෙනාටම ඔය බණන් ඉන්න රත්තරන් දැත් එකතු කරලා ලස්සනත් පොළ සම්මාදයක් දෙන්න කියලා මුලින්ම වෘතුමා කරන්න දෙයක් නෑ. එහෙම නෑ පුතුමා. මොන රන්දිස්ථානයේ කමිල්ලා තියන්නේ. නේද? ඒ වැදගත් પરම්පරාවකින් ගුරුවරුන් අරගෙන නේද? වැදගත් පුතෙක් ඉන්නවා. නේද? ඔයාලගේ ආරාධනයට බන්ධන දෙයක් ගහලා ඔව්. ලස්සන පදයක් වෙනකන් ඉතිමාට ආරාධනා කරනවා. හොඳයි. නේද? ඔයා කැමතිද මේ කට්ටිය දෙන්න ගහනවට? අනේ ඔය ටක්කාර ගහලා බලමුද? ඈ අයියන්ගේ ඔයා මොකද කියනවා කැමතිද මායිට ගහන්න? කැමති දෙන්නත් එක්ක ගහන්න. අද මේ අපි දෙන්න ගහලා ඉඳන් පස්සේ නඩුවේම දානවනේ. දෙන්න ඩබල් ගහන්න. මොකද සම්මත වෙන්න තිබුණේ වැඩේ ගෙලවුණා. ඒක තමයි. ඔයාත් බලන් ඉන්නේ සම්මත වෙනකන් තමයි. ඔව්. සම්මතයක් නෑ. ඔයා මොකද අපේ අනේ ගහමුද? යකෙක් විදියට එන්න ඕන. අනේ ඔව්. ඈකුණාසේ. අනේ ඔව්. ඔයා තමයි යකෙක් වගේ වෙනවද? අම්මා. ඔයා වෙන්නේ බෝලි. එහෙම නෙවෙයි උනාසේ. ඔව්. මෙන්න මේ යා කොහොම සාන්තිය. ඔව්. බාර දීලා තියන්නේ. ඔව්. කොහොම ශ්‍රේෂ්ඨවන්ත. මහත්මේ. අඳුරුතුමේ. ඔව්. කප්පත්තිනි මහත්මේ. අනාවේ. උනාසේ මෙන්න මෙහෙමයි. මේ ශ්‍රී ලාංකික මේතුමේ. ඔව්. නාට්‍ය කණ්ඩායමේ. පුතුමා. ඔව්. කොහොම නිලයක් හොබවන. කොහොම ශ්‍රේෂ්ඨවන්ත මහත්මෙක් නා පුතුමා. අපේ උපාධින්දික මහත්මයා ඉතින් එතුමාට තමයි මේ යා කොහොම සාන්තිය බාහිර දෙන්නේ එතුමා විසින් දිවයිනේ දක්ෂ බෙරවාදින මහතුරු සහ වාදක ශිල්පීන් මේ ස්ථානය ළඟා කරගෙන හොඳයි දුරු මණ්ඩලයක් ළඟා කරගෙන ගම්වාසී පළාත්වාසී සෑම සිල්දරාට පුරුතුනා ඔව් ගුණ දෙන්න පිටින්න වරන් දෙන්න මෙන්න මේ යා කොහොම සාන්තිය ඉතින් පෙර හැන්දෑවට අංගරගෙන ආවා ඉතින් පුරුතුමා මෙහෙමයි ඒ හැන්දෑ තමයි මේ අසුනක් සෙනියන්ගේ නාමයට ඔව් පිටේනි මාලාවක් දීලා නේද? ඔව්. කාලේලා ඉස්මලා දිනවා. අනේ ඔව් තව පෙරපාලි ගොඩාක් මතක් කරන්න දීලා දිනවා. ඉතින් අපේ පුකුඩ සම්මත්ති මහත්මයා. ඔව්. නේද? මේ ශ්‍රේෂ්ඨවන්ත විදියට වර්ෂ ගානක කිසිනා තුනාගේ මංගල ශාන්ති කර්මයේ කරගෙන යනවා. එහෙමයි ඉස්මාගේ. ඔව්. දායකර බුද්ධරත්නයන් දෙපළක්. ඔව්. අපාතරින් වියෝ වෙලා තියෙනවා. එහෙමයි. ඒ වගේම මේකේ මුලින් ඉඳලා හිටපු දායක සභාවක් තිබුණා. ඔව්. ඒකේ වයෝවෘද්ධ කීපදෙනෙක්
අපි ගිහින් තියෙනවා. ඔව්. ඒ සෑම සිළු දිනාටම එහෙමයි. ගම්පලාත් වාසී නේද? ඔව්. ඒ දායක කාර්ක මූලිකත්වයේ දීපු මියගේ සියලු දෙනා දෙනාද නේද? මේ යන්නා වූ යාග මංගල්‍යය. මංගල්‍ය අසුතිකේ ඉන්නවනම් සුභතිකේටපත් වේවා. පත් වේවා කියලා. නේද? එහෙමයි. මතක් කරන්න ඕන දුන්නා දේවා. සන්තෝෂයි. මොකද එතුමාගේ ලොකු පුත්‍ර රත්නේ, පොඩි පුත්‍ර රත්නේ බොහොම අපේ යාව ජීව හිතවත්ව වැඩ කටයුතු කළ අපේ උපාලික මහත්මයාත් එක්ක. අන්න හරියට. ඔව්. ඒක මතක් කරන්න ඕනේ. එහෙමයි. එහෙම දායක මණ්ඩලෙත් එහෙමයි. ඔව්. බොහොම වටිනා කියන විදිහට. අනේ ඔව්. වටිනා කියන එක පිළිසක් කියා. එහෙමයි. ඉතිමල්ලා එක්ක යාව ජීව වැඩ කටයුතු කරපුවාම මතක් කරන්න. බොහොම හොඳයි. ඒක වුණාද? ඔව්. මේ යාග මංගල්‍ය බොහොම හොඳ ආකාරයට ඉෂ්ට කරගන්න. නම්බන් දීපි. ඔව්. වාදක දීපි ගෙන්නගෙන ඉන්න අපේ උපාලි දික්කප්පත් මහත්මයා. බොහොම හරි. මේ ලංකාවපත් මතු මංගල්‍යය. එහෙනම් තාවරිය පූජා කරක් කරා. ඔව්. අපේ ඔයකොඩු පරම්පරාවෙන් ඇවිල්ලා ඉන්නවා. අපේ ගුණදිරි මහත්මයාගේ පරම්පරාවෙන් ඉන්නවා. එහෙමයි. නේද? ඔව්. ඉස්මාලාත් කැඩුව. ඔව්. අපි දන්නේ නැහැ හැටියට. හැටියට. අපේ දුන්නෝ අපි සීපත් කරලා. එහෙමයි. කවදයක් හරි ඇඬුවොත් තමයි බෙලපාලි අංග සන්තෝෂයි. හතර දෙනාම නැත්නම් වැඩිනේ පස් දෙනා. ඈ එහෙම කරමු. පස් දෙනාත් එක්ක. ඔව්. කාල වෙලා යන බුදුමා. ඔව්. හතර දෙනාම පරම්පරාවක් නේද? ඒගොල්ලොත් එකතු කරලා හතර දෙනාට මන්නා පුළුවන් ආකාරයට මේ මුතුමා මාතුලා පරම්පරාව නේද? පස් දෙනාම ඒ පදේ නටලා සුරලා නටලා යක්කුන්ට අනිත් කල්පිය කරන්න. මොකද මුතුමා දෙවනි මහත්මයා ගෝල රත්නයත් නේද? නේද? ඉතින් වැදගත් පරම්පරාවක් ඒවා සිහිපත් කරන්න ඕනේ නේද? දීර්ඝකාල ප්‍රාර්ථනා ඉතුරු හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා. මෙයා මෙහෙම ඉඳලා මේ නුවරක් කරලා හිටපු ගමන් මෙයා අල්ලන්න බෑ කොහොම මාරේ තමයි එකතු කරන්න ආවේ. ඉතින් අපගේ නායක හමුදාවේ සේවකයන් දක්ෂිණ මහත්මයා නේද? එමයි. ඒ අපගේ මෙයා එක්ක නැත්නම් අපිට මේ වැඩවලට එන්නත් බෑ. මෙයා තමයි දැන් අපි පාලනය කරන්න ඕන ඉන්නේ. නැත්නම් මේ නෝට් එක කරන්නේ නැහැ. අපදාන අපේ ඉතින් මුතුමා නේද? ඔබ දෙපළටත් අපගේ මලලටත් නේද? සම්වාදී ගොඩවාදී රාමනාවතර දෙවියන් අද ගන්නා තේකට නේද? වදිවසංගත රෝගයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරලා සල්වාදනය කරගෙන අපි තුමන්දලා ඔක්කොම ඔක්කොම අපිට ගහනවද? ඒක හොඳයි ඒ නරේ පුතා නම් මොකදේ ඔයගොල්ලන්ට නැහැ අපි සුදුසුද ඔයගොල්ලන්ට ඕනේ. එහෙම දාද? දෙන්නා
වේවා සම්පත්තිය ලැබේවා. ඔව් මෝ යන් එන කාලේ ගිහිල්ලා තියෙනවා.